අංශු කමකේ vlogs. ඔන්න මම ආයිත් ආවා අශිකග මල් කුමාරි බලන්න. ඔයාට මතකද මම කලින් මේ මල් වත්තට ආවේ සීත කාලෙදී. එතකොට මේ මල් වත්ත ලස්සන වුණේ ඉලුමිනේෂන් වලින්. මොකද සීත කාලෙට මල් නැහැනේ. ඔයාලා ගොඩාක් ආසාවෙන් මේ වීඩියෝ එක බලලා තියෙනවා මම දැක්කා. මටත් හරිම සතුටුයි. තාමත් ඔයා අශිකග පාර්ක් එකේ ඉලුමිනේෂන් වීඩියෝ එක බැලුවේ නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා පස්සේ ගිහින් බලන්න. මේ පාර මං ඔයාලව එක්කන් යන්නේ මල් වලින් පිරුණු අශිකග මල් කුමාරි බලන්න. ෆ්ලවර් පාර්ක් එක විවෘත කරලා තියෙන්නේ 1968 දී. ඒ වගේම මේ පාර්ක් එක ගොඩාක් ප්‍රසිද්ධ විස්ටේරියා කියන මල් විශේෂය නිසා. අවුරුදු 150ක් පැරණි විස්ටේරියා ගහක් තියෙනවා මේ පාර්ක් එකේ. දැන් ඔයාලා බලනවා ඇති මොනවද මේ විස්ටේරියා මල් කියන්නේ කියලා. හව් තාම මම ඔයාලට විස්ටේරියා මල් හරියට පෙන්නුවේ නෑ. විස්ටේරියා විතරක් නෙමේ ගොඩාක් මල් ಜಾති මේ පාර්ක් එක ලස්සන කරනවා. ඉතින් අපි මේ හැම මලකම සුන්දරත්වය විඳිමු. මල් පිපුණු කාලෙට මේ පාර්ක් එකේ දවල්ටයි රෑටයි තියෙන සුන්දරත්වය දෙවිදිහක්. දවල් කාලේ අපිට පුළුවන් ඉර එළියෙන් මල්වල සුන්දරත්වය විඳින්න. එතකොට රෑට මේ මල් ගස් හැඩ කරන්නේ විදුලි බලයෙන්. මම අද ආවේ ඒ විදි දෙකටම මේ මල්වල සුන්දරත්වය විඳින්න. බලන්න මේ මල්වල ලස්සන. ඔයා කලින් මේ වගේ රෝස මල් දැකලා තියෙනවද? ජපන් මිනිස්සු හරීම දක්ෂයි නව සොයා ගැනීම කරන්න. මම හිතන්නේ මේ එක එක පාටවල මලුත් එයාලා පරීක්ෂණ කරලා හදපුවා වෙන්න ඇති. ඔන්න මං ඔයාලට දැන් පෙන්නන්නේ විස්ටේරියා මල්. ගොතපු මල් වැලක් වගේ නේද පේන්නේ? මේ මල් සුදු පාටින් වගේම දම් පාටිනුත් තියෙනවා. එන්න ඔයත් මාත් එක්ක. අපි මේ සුන්දර මල් පාරේ ඇවිදිමු.
ඉදිවැල් වගේ නේද? දවල්ට මේ පාක් එකේ ටිකට් එකට වැඩිය රෑ ටිකට් එක ටිකක් ගණන් වැඩි. දවල්ටයි රෑටයි දෙකටම ඉන්නවනම් තවත් චුට්ටක් ගාණ වැඩි. ඉතින් අද මේ වීඩියෝ එක බලලා ඔයාට තීරණය කරන්න පුළුවන් ඊළඟ පාර ඔයා එන්නේ දවල්ටද රෑටද කියලා. ඔයා ජපානයේ ඉන්න කෙනෙක් නෙවෙයි නම් දුක් වෙන්න එපා. මං අද ඔයාට මේ පාක් එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පෙන්නනවා. කාලගුණය කියන්නේ හරිම පුදුම දෙයක්. මේ අවුරුද්දේ කලින්ම සීත කාලේ ඉවර වෙගෙන එනවද මන්දා. හරි ඉක්මනට මල් පිපිලා පර වෙලා යනවා. මේ මල් වත්තෙත් මං හිතුවට වැඩිය කලින් සමහර මල් පර වෙලා තිබ්බා. සමහර වෙලාවට මල් වලට විතරක් නෙවෙයි අපිටත් මේ කාලගුණයේ වෙනස් වීම දරා ගන්න අමාරුයි. එක දවසක් රස්නේ වෙනවා, තව දවසක් සීතල වෙනවා. ඉතින් අසනීප වෙන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න ඕනේ. බලන්න මේ ලස්සන රෝස මල් දිහා. මේ ළමයා කොහෙන්දෝ රෝස කැලෙන් ඇහින්දෝ වගේ පුංචි කාලේ ඔයාව ඇහිඳගත්ත රෝස කැලයකට මං ළඟදිම ඔයාව එක්කන් යන්නම්. මිෂු ගමගේ vlog subscribe කරලා තියාගන්න. අපි දැන් ගිහින් බලමු රෑට මේ මල් කොච්චර ලස්සනද කියලා.
මාත් එක්ක මේ වගේ ලස්සන තැන් බලන්න යන්න නිශූගමගේ vlogs subscribe කරලා තියාගන්න. සුන්දර තැනකදී ආයිත් ආදරයෙන් හමුවෙමු. මං ගිහින් එන්නම්. බයි බයි.